ව්‍යායාමයක් කරගන්න, අපේ සෞඛ්‍ය ගැන හිතන්න අපිට වෙලාවක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේදී ඔබට සහාය වෙන්න අපේ ආයුර්වේද වෙදකමේ පංචකර්ම චිකිත්සාව මහඟු පිටුවහලක් වේවි. අපිට අපේ දේශීය දේවල් පිළිබඳව අගේ අඩු වුණාට මේ විදේශිකයෝ අපේ මේ පංචකර්ම චිකිත්සාව ඉතාමත් ආදරෙන් වැළඳගෙන ඉන්නවා. මෙතෙන්දී පංචකර්මය කියලා ගත්තාම අපිට ඒක විග්‍රහ කරන්න පුළුවන් වමන, විරේචන, අනුවාසන, වස්ති, නශ්‍ය කියලා කොටස් පහකට. මේ කොටස් පහ තුලින් අපේ ශරීරවල තියෙන අඩු දේවල් වැඩි කරන්න, වැඩි දේවල් අඩු කරගන්න, ශරීරයේ ස්වස්ථතාවය ඇති කරන්න, සමතුලිතතාවය ලබා දෙන්න අපට හැකියාව තියෙනවා. වර්තමාන සමාජයේ කාන්තාවන්ට අධික තරබාරුව, ස්ථූලතාවයේ ලොකු ප්‍රශ්නයක්. කාන්තාවන්ට විතරක් නෙමෙයි, පුරුෂ පක්ෂයටත් ඒ වගේම තමයි. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ අපිට ව්‍යායාමයක් නොමැතිවීම. අපි අධික පීඩාකාරීව ජීවත් වෙනකොට අපේ මනසේ ක්‍රියාත්මකභාවයේ නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් එක්ක අපිට හොඳම චිකිත්සා ක්‍රමයක් තමයි මේ පංචකර්ම චිකිත්සාව. මේකෙදී අපි ඔබව තෙල් ගාලා, අභ්‍යංග කළා, ඉන්න අනතුරුව වාෂ්පස්වේද අල්ලලා, බෙහෙත් වල සතපවලා, ඉන්න අනතුරුව පානීය ඖෂධ අවශ්‍ය නම් අපි ඔබට දේශීය පානීය ඖෂධ දීලා ඔබේ ශරීරයේ සුවපත්භාවය, සැහැල්ලුභාවය, ලස්සන ඇති කරන්නට අපට හැකියාව තියෙනවා.